ජ්‍යොතිෂවේදිනී තනුජා සම්මානය. මාත කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයේ මාර්තු මාස 29 වෙනිදාට නියමිත සෙනසුරු මාරුව ගැනයි. බොහෝ දෙනා දන්නවා සෙනසුරු මාරුවක් වෙනකොට සමහර පුද්ගලික ජීවිතයේ වශයෙන්, දේශපාලනමය වශයෙන්, ලෝකයේ පුරා හැම අංශයකින්ම බොහෝ පෙරළියන් සිද්ධ වෙනවා. විශේෂයෙන් අපි හඳුන්වා දෙනවා මේ අපායේ හෝ ස්වර්ගයේ අතර තියෙන සෙනසුරු අතේ කියලා. ඒ තරමටම මේ සෙනසුරු ග්‍රහයා මේ මිනිස් ජීවිතවලට සහ මේ මුළු ලෝකෙටම එල්ල කරන බලපෑම ඉතා තදින් දැනෙනවා. විශේෂයෙන්ම මේ සෙනසුරු ග්‍රහයා වර්ෂ දෙකමාරක් විතර එක රාශියක ගමන් කරනවා. ඉතින් මොකම හිමින් ගමන් කරන ග්‍රහයෙක් මේ ග්‍රහයා ගමන් කරන වේගය බොහොම අඩුයි. ඉතින් මේ හිමින් ගමන් කරන ග්‍රහයාගෙන් අපේ ජීවිතවලට එල්ල වෙන බලපෑම ඉතා විශාලයි. බොහෝ වෙලාවට සෙනසුරු ගැන කතා කරන්න ගියාම බොහෝ මිනිසුන් බියටපත් වෙනවා. මොකද සෙනසුරු මහා පෙරළියන් සිද්ධ කරනවානේ. අපිට දැන් පේන්න තියෙනවා දේශපාලන වශයෙන් අපේ රටේම වගේම ලෝකයේ පුරා මේ සෙනසුරු මාරුවන් එක්ක විවිධ ක්ෂේත්‍රයන් වල විවිධාකාර විදිහට බොහෝ වෙනස් වීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස් වීම ඔබේ ජීවිතේට මේ විදිහටම අදාළ වෙනවා. අර කලින් කිව්වා වගේ අපාය හෝ ස්වර්ගයේ අතුර මේ සෙනසුරු අතේ තියෙන්නේ කියලා කිව්වොත් ඒ වඩා නිවැරදියි. ඉතින් අපි බලමු මේ 2025 මාර්තු 29 වෙනිදා මේ සිදුවෙන සෙනසුරු මාරුවෙන් ඔබේ ලග්න වලට කොහොමද බලපාන්නේ කියලා. අපි මුලින්ම බලමු මේෂ ලග්නය පිළිබඳව. මේෂ ලග්නයේ මේ සෙනසුරු ග්‍රහයා ගෝචර වශයෙන් පැමිණෙන්නේ 12 වන භාවයට. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ 10 සහ 11 වෙනි අධිපති වෙන සෙනසුරු ග්‍රහයා 12 වෙනි භාවයට සම්ප්‍රාප්ත වෙනවා. ඉතින් මේ 12 වෙනින් පෙන්වන්නේ බොහෝ වෙලාවට මේ සාමාන්‍යයෙන් රෝහල් ඒ වගේ තැන් තමයි මේ 12 වෙනින් පෙන්වන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයා 12 වෙනිට පැමිණීම තුළ බොහෝ වෙලාවට සෞඛ්‍යමය වශයෙන් ජීවිතයේ බොහෝ බාධක ඇති කරන කාලයක් වෙනවා. ඒ වගේම නිකරුණේ වියදම් ඇති කරවන්න බලනවා. ඉගෙන ගන්න දරුවන්ට විශේෂයෙන්ම බොහෝ තද උනන්දුවකින් උත්සාහයකින් ක්‍රියා කළ යුතු කාලයක්. එහෙම නැත්නම් මේ තරඟ විභාග වලින් පරාජයටපත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නඩුවබ ඇති අයට නම් ඒවායින් කරදරමත් වෙන්න පුළුවන්. වෙන්දට වඩා තමන්ගේ තත්ත්වය ටිකක් පහළ වැටෙන කාලයක් වේ. සිත් කනගාටු, සිත් කලකිරීම වලට ඔබට මුහුණ පාන්නට සිදු වෙන්න පුළුවන්. හදිසි අනතුරු වලින් වගේ පොඩක් විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයක්. ඒ වගේම තමන්ගේ පවුලේ කිට්ටුවල වැඩිහිටි ඥාතීන්ට තරමක් අපලගෙන දෙන කාර්යයක්. විශේෂයෙන් මව් පක්ෂයේ හෝ පිය පක්ෂයේ ඥාතීන්ට අපලගෙන දෙන කාලයක් වේවි. වැඩිහිටියන් තමාගෙන තරමක් සිත් අමනාප ඇති කරගන්න කාලයක් වේ. ගොවිතැන් කටයුතු කරන අයට ඒවෙන් ටිකක් අලාභහානි විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට සෙනසුරු මීන රාශියට පැමිණෙන්නේ. ඉතින් මේ මීන රාශිය ජල රාශියක්. මෙතනට සෙනසුරු පැමිණීම තුළ ජල විපත් නිසා බොහෝ විට ලෝකයේ බොහෝ තැන්වල මේ ගැටලු සහගත තත්ත්වයන් උදා වෙනවා. ඉතින් අපේ රටේ ගොවිතැන් කරන ගොවීන්ට මේ තත්ත්වය ඉදිරි කාලයේදී බලපාන්න පුළුවන්. තිබුණු හිතවත් සම්බන්ධතා කීපයක් කැඩී බිඳී වෙනස් වී යන්න පුළුවන් කාලයක් වෙනවා. රහස් ආදර බන්ධන ඇති අයට නින්දා අපහාස ධනහානිය ඇති විය හැකි කාලයක් වෙයි. නඩුවකට බැස සිටින කෙනෙකුට නම් නීතිමයෙන් තමාට අවාසි සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරු මහදසා හා පාප දශාවන් ගත කරන අයට මේ අපල ටිකක් වැඩි වශයෙන් අත්දකින්නට ලැබේවි. සුබ දසා ගෙවන අයට මේ අපල ඒ තරම් තදට බලපාන්නේ නැහැ. ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා තුලා මකර ආදී බලවත් රාශියක නම් මේ අපල ඔබට ඒ තරම් තදින් බලපාන්නේ නැහැ. සෙනසුරු ග්‍රහයා දුර්වල රාශියක සිටිමින් ඔබේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 5 වෙනි 11 වෙනි හෝ 12 වෙනි ආදී ස්ථානවල නම් ඔබ විශේෂයෙන් තමන්ගේ කේන්ද්‍රය බලවා අවශ්‍ය පිළිවෙති එළිය යුතු කාලයක් වේවි. එහෙනම් අපි ඊළඟට බලමු වෘෂභ ලග්නයේ කතා කරන බලාපොරොත්තු වෙන්නේ වෘෂභ ලග්නයේදී ඔබ ගැන. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සිදුවෙන සෙනසුරු මොනවාද ඉතින් වැඩියෙන් සුබඵල අත්කර ලබා දෙන්නා වූ ලග්නයක් තමයි මේ වෘෂභ ලග්නය කියන්නේ.
විෂම ලග්නයේ සෙනසුරු ග්‍රහයා 9 සහ 10 අධිපති වශයෙන් බොහෝ යෝගකාරක ග්‍රහයන් කියලා බොහෝ සුබ බල කරගෙන කාලයක් වේවි. විශේෂයෙන් කියන්නේ මේ විෂම ලග්නයේ හිමියන්ට අසනීපයෙන් පෙළෙමින් සිටි කෙනෙක් නම් ශරීර සමීපය ඇති කරන කාලයක් වේවි. සම්පූර්ණ දෙහිවියෙක් වශයෙන් අයිතිවාසිකම් එක්ක තම බලය පාත්වන්න පුළුවන් කාලයක් වේවි. ගෙදර ප්‍රධානත්වය ඇති වෙනවා තම අදහසට අනුව වැඩ කරන සිදු කරගන්න පුළුවන් කාලයක් වී සිතූ දේ ඉෂ්ට කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් වෙනවා. විශේෂ දියුණුවකට මඟ පෑදෙන කාලයක් වෙනවා. ඉතා දීප්තිමත් වූ සැපවත් වූ තත්ත්වයක් ඇති කරන කාලයක්. ධන ලාභ ලැබෙනවා. තම ආනුභාව වැඩි වෙන කාලයක්. තම බල පුළුවන්කාරකම් ක්‍රියාවේ යොදවන්නට හැකියාව ලැබෙන කාලයක්. තම තත්ත්වය උසස් වන කාලයක්. උසස් අය සමග වයසින් වැඩි අය සමග හිත මිත්‍රකම් පවත්වන්න පුළුවන් කාලයක් වෙනවා. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරන කාලයක්. තම තත්ත්වය උසස් කරගන්න පුළුවන් කාලයක්. තනතුරු වලින් ඉහළ යන කාලයක්. තත්ත්වයට සුදුසු තනතුරු ලැබෙන කාලයක්. පින් පළ දෙන කාලයක්. පවුලේ දියුණුව වැඩි වෙන, පවුලට පිරිස වැඩි වෙන කාලයක්. අලුත් නෑදෑයින් ලැබෙන කාලයක් වෙනවා. වාසනාවන්ත දරුවපත් සිදුවන කාලයක් වේවි. ගෙදර දොර කටයුතු වාසනාවන්ත වන ප්‍රීතිමත් වූ වාසනාවන්ත වූ උත්සව ප්‍රිය සංഭാෂණ පවත්වන්නට හැකි වන කාලයක් වේවි. දේපල ඉඩම් ගෙවල් ආදී ලැබෙන කාලයක්. ඒ වගේම බලාපොරොත්තු රහිත ධන ලාභ ලැබෙන කාලයක් වේවි. විවාහ අපේක්ෂකයින්ට විවාහය පවා ස්ථිර වන කාලයක්. ඒ වගේම මහලු අයගෙන් විශේෂ උපකාර ලැබෙන කාලයක් වේවි. අලුත් මහලු මිත්‍රයන් කීප දෙනෙක් හඳා ගන්නට ලැබෙන ඔවුන්ගෙන් කාලයක් යනතුරු උදව් උපකාර ලබා ගන්න පුළුවන් කාලයක් වේවි. ව්‍යාපාරිකයින්ට වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා සුබ කාලයක්. ඉතින් අපිට කියන්න තියෙන වෘෂභ ලග්නයට නම් ඉතාම සුබ තත්ත්වයක් මේ සෙනසුරු මාරුව. ඉතින් වැඩි වශයෙන්ම සුබඵල දකින්න පුළුවන්. ඔබට මේ අවුරුදු දෙකමාර අලුත් කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න හැමදෙනාටම සුබ කාලයක් ඇටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මිථුන ලග්න හිමි ඔබ ගැන. මිථුන ලග්න හිමි ඔබගේ සෙනසුරු ග්‍රහයා 8 වෙනි අධිපති සහ 9 අධිපති වශයෙන් 10 වන භාවයට ප්‍රවේශ වෙන්නේ. මේ රැකියාමය වශයෙන් කරදර තත්ත්වයක් පෙන්වන්න කරන්න පුළුවන්. තනතුරු වලින් තරමක් ටිකක් පහළ වැටීමකට ඉඩ තිබෙන කාලයක්. නමුත් සෙනසුරු ග්‍රහයා මේ උපජය ස්ථානයක් වන 10 වෙනිට පැමිණීම 3, 6, 11 ස්ථානවලට පැමිණීම වගේම ඒ උපජය ස්ථානයක් නිසා ඊට වඩා මේ සාමාන්‍ය වශයෙන් ඉතා ඉහළ වශයෙන් නොවුනත් අනිත් ලග්න වලට පමණින් අපල ඇති කරන්නේ නැහැ. මේ කාලයේ දරු උපත් වලට ඉඩ තියෙනවා. අලුත් දරු උපත් වලට ඉඩ තියෙන කාලයක් වෙනවා. ගොවිතැන් කරන අයට, ඉඩකටම් කටයුතු කරන අයටත් යහපත් කාලයක් වේවි. මේ අතරතුර මේ සෙනසුරු ග්‍රහයා සප්තම වශයෙන් හෝ පාප සංයෝග වශයෙන් දුර්වල වන කාලයේදී නම් මේ ගොවිතැන් කටයුතු කරන අයට තරමක් කරදර අලාභහානි පාළු වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කාලය තුල කේලම් උපාදූපාසන්න වෙන කියන්න වෙන කාලයක් වේවි. තරමක් තමාට වඩා පහත් අය හෝ නරක අයගේ ආශ්‍රයයට ටිකක් යොමු වෙන කාලයක් වෙනවා. ඉතින් මිථුන ලග්න හිමි අය තමන්ගේ දරුවනුත් විශේෂයෙන් ප්‍රවේශම් කර යුතු කාලයක් වෙනවා. වැඩිහිටි ඥාතියෙකුට තරමක් අපල පෙන්වන්න කරනවා. අලාභ හානි ලාභ ප්‍රයෝජන ටිකක් සමසමව දෙන කාලයක් කියලා කිව්වොත් වැරදි. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ගේ උපතේදී චන්ද්‍රයා 3 වෙන්නේ 9 වෙන්නේ සහ 10 වෙන්නේ හෝ 11 වෙන්නේ සිටින අය නම් විශේෂයෙන් තමන්ගේ කේන්ද්‍රයේ තමන්ගේ පවුලේ ජ්‍යොතිෂ වේදිකාලාව පරීක්ෂා කරනවට යුතුයි. ඊළඟට අපි බලමු කටක ලග්න හිමි ඔබ ගැන. කටක ලග්න හිමියන්ට විශේෂයෙන් කියන්න ඕන දැන් පෞද්ගලික අවුරුදු දෙකමාර අෂ්ටමේ ඒ රාශිකේ බොහෝ පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔබට දැන් මේ හිසේ තිබුණු බයෙන් තරමක් නිදහස් වෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. සෙනසුරු 7 සහ 8 අධිපති වශයෙන් දැන් 9 වෙනි භාවයට ප්‍රවේශ වෙනවා. දැන් මේ තියෙන ඒ රාෂ්ට්‍ර කපල ඔබගේ සමනය වෙලා ඔබ යහපත් කාලයකට අවතීර්ණ වෙමින් පවතිනවා. ඉතින් අර ඔබේ තිබුණු මේ පීඩාකාරී බව යම් තාක් දුරට මේ සෙනසුරු මාර්ගවත් සමග
කෙමෙන් පහ වෙලා යාවි. ස්ථාන වෙනස් වීමක් හෝ කාර්යාලීය වෙනසක් සිදු වෙන්න හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිතර නිදා ගන්නා තැන හෝ වෙනස් වෙන්න පුළුවන්. සෙනසුරු 9 වෙනිට ඒවත් පුණ්‍ය ස්ථානයේ පැමිණීම දුර බැහැර ගමන් බිමන් පෙන්වන කාලයක් වේවි. මේ වගේම දේව භක්තිය ඇති කරන කාලයක්. මේ කාලය තුල බොහෝ අය දෙවිවරුන් ඇදීමේ කටයුතු වලට යෙදෙන්න ඉදිරිපත් වෙන කාලයක් වේවි. මාපිය වැඩිහිටියන්ගේ කරදර නිසා සිතට තරමක් දුක් ඇති වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දරු ශිෂ්‍යයන්ට සහ විවාහයෙන් ලැබුණු ඥාතීන්ටද අපල ඇති කරවන්න පුළුවන්. කෙසේ නමුත් පසුගිය අවුරුදු 2මාර ගත කළ කාලයට වඩා ඉදිරි කාලය ඔබට යහපත් බව කියන්න පුළුවන්. සමුග්‍රහය ඔබේ කේන්ද්‍රයේ 2 වෙන්න, 8 වෙන්න සහ 9 වෙන්න 10 වෙන්න ස්ථානවල සිටිනම් ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදිය හරහා කේන්ද්‍රය පරීක්ෂා කර අදාළ වත්පිළිවෙතදී නිරත විය යුතුයි. මේ අවස්ථාවේදී කියන්න ඕනේ දැන් අපි සෙනසුරු මාරුව මේ කතා කරන්නේ පොදු පලාපලයක් හැටියට. දැන් ලංකාවේ ඉන්න ජනගහනය කොටස් 12කට බෙදලා, ඒ කියන්නේ රත්න 12කට බෙදුවා. මේ මුළු ජනගහනය ඒ කොටස් 12ට බෙදෙනවා. ඉතින් මේ කියන පොදු පලාපලයක් තමයි ඔබේ කේන්ද්‍රයට අපි මේ කියන්නේ. ඉතින් ඔබේ කේන්ද්‍රය නිම වශයෙන් බලවා ගැනීමට ඔබේ තමාගේ කේන්ද්‍රය ඉදිරිපත් කර බලා ගන්න ඕනේ. මේ අපි කියන කරුණු බොහෝ විට 60%ක පමණ ප්‍රමාණයක ගැළවීමක් ඔබේ ජීවිතයට ලැබෙනවා. මේ අවුරුදු 2මාර තුල විශේෂයෙන් සෙනසුරු ග්‍රහයා පුද්ගල ජීවිතයට බොහෝ වෙනස් වීම ඇති කරන ග්‍රහයෙක්. ඉතින් මේ ග්‍රහයාගේ ප්‍රතිඵල හැමෝගේම ජීවිතවලට අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ හරියටම තමගේ කේන්ද්‍රයේ අපල සඵල තත්ත්වය බලා ගන්න තමගේ කේන්ද්‍රය බලවන්න ඕනේ. අපි මේ පොදු පලාපල කතනයක් කරන්නේ. ඒ නිසා ඔබ අනිසිපියක් ඇති කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිංහ ලග්නය පිළිබඳව. සිංහ ලග්න හිමියන්ගේ 6 වෙනි අධිපති සහ 7 වෙනි අධිපති වශයෙන් සෙනසුරු ග්‍රහයා 8 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වෙලා අෂ්ටමේ රාෂ්ටකපලිය උදා කරනවා. මේ කාලය තුල තරමක් ආශයින පීඩ ඇති කරන කාලයක් වේ. වැඩිහිටි අයට ආශාසාබාධ, මලපහ වීමේ දෝෂ, බෝවන රෝග ආදී ටිකක් ඇති කරන්න පුළුවන්. තමාට හෝ තම පවුලේ අයගේ රෝග සම්බන්ධයෙන් කරදර වෙන්න සිදුවෙන කාලයක් වේවි. සමහර වෙලාවට දරුවන්ගෙන් ඈත් වෙන්න වගේ ඥාතීන්ගේ තරමක් ඈත් වෙලා ගත කරන්න වෙන කාලයක් වේවි. පදිංචි ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. වැඩකරුවන්ගෙන්ද කරදර මතුවේ හැකි කාලයක්. බොහෝ වෙලාවට ඔබට මේ කාලය තුළ මුණ ගැසෙන අය ගෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මේ කාලය මේ අවුරුදු 2මාර තරමක් 8 වෙනිට සෙනසුරුගේ පැමිණීම මත අහම්බෙන් සිදුවන කරදර, අනතුරු ඒ වගේ දේවල් පේන්න තියෙනවා. 8 වෙනි භාවයේ විශේෂයෙන් අහම්බෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පෙන්වන්නේ. ඉතින් මේ 8 වෙනි භාවයේ සෙනසුරු ග්‍රහයා පැමිණීම තුළ පුද්ගල ජීවිතයටත් ඒ බලපෑම ඒ විදිහටම සෙනසුරුගේ බලපෑම ඇති වෙනවා. ඉතින් තරමක් චිත්ත පීඩා ඇති කරන කාලයක් වෙනවා. තද ලෙස කේන්ති යන කාලයක් වෙනවා. තම භාර්යාවට හෝ ස්වාමියාට අසනීප ඇති වෙන කාලයක් වෙනවා. ටිකක් අප්‍රසිද්ධව වාසය කරන්න සිදු වෙන්න පුළුවන්. පරණ වැරදි මතුවලා ඇවිල්ලා ටිකක් ලොකු දඩුවම් විඳින්න වෙන්න පුළුවන් ඉදි කාලේදී. ඒ නිසා ඔබ ටිකක් පවුලේ ජ්‍යොතිර්වේදියාලා තමාගේ කේන්ද්‍රය පරීක්ෂා කරවන්න. අපි මේ පොදු පලාපල කතනයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ 7 වෙනි හෝ 8 වෙනි චන්ද්‍රයා ඉන්නවා නම් සෙනසුරු හෝ එවැනි පාප ග්‍රහයන්ගේ දශාවක් ගත කරනවා නම් ඔබ ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමුවී කේන්ද්‍රය බලවා අවශ්‍ය වත්පිළිවෙත් දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අපි බලමු කන්‍යා ලග්න හිමියන් ගැන. කන්‍යා ලග්න හිමි ඔබගේ සෙනසුරු ග්‍රහයා 5 වෙනි අධිපති සහ 6 වෙනි අධිපති වශයෙන් 7 වෙනි භාවයට ගෝචරය වෙනවා. විවාහ වූවෙකුට නම් විවාහ ජීවිතයේ යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ උපදේදී සෙනසුරු බලවත් ලෙස පීඩා තිබුණා නම් මේ බාධක ඇති වෙන්නේ නැහැ. ඔබට යහපත් කාලයක් වෙන්නේ. සෙනසුරු දුර්වල ස්ථානයක හිටියා නම් පෞල් ජීවිතය තුළ යම් ගැටලු මතුවෙන්න පුළුවන්.
විශේෂයෙන් කියන්න ඕනේ විවාහකයන් තුළ අනියම් සම්බන්ධතා ආදී මතුවලා එන කාලයක් වෙනවා. මේ සෙනසුරු 7 වෙනිට ප්‍රවිෂ්ඨ වීම. ආශ්‍රය කළ අයගෙන් වෙන්වීමට සිදුවන කාලයක්. දේශපාලනයේ යෙදෙන අයටත් මහජන විරෝධතා ඇති වෙන්න පුළුවන්. විවාහ සම්බන්ධකම් මුවද ටිකක් කැඩී විදී යන්න ඉඩ තියෙන නිසා යන ප්‍රවේශම් විය යුතු කාලයක් වේවි. ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 වෙනි, 6 වෙනි හෝ 7 වෙනි හෝ 8 වෙනි සිටිනම් ඔබ ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කර බලා අදාළ වත්පිළිවෙත් සිදු කරගන්න. විශේෂයෙන් ගුරු සිකුරු වැනි සුබ දශාවන් ගෙවන අයට මෙම සෙනසුරු අපල තත්ත්වයන් ඒතරම් බලපාන්නේ නැහැ. පාප දශාවන් ගෙවන අයට මේ අපල තත්ත්වයන් බලපාන්නේ නිසා මා ඉස්සෙල්ලා කියනවා වගේ තමන්ගේ කේන්ද්‍රය නිවැරදිව පරීක්ෂා කර ගැනීමෙන් ඔබට මේ තත්ත්වයන් නිවැරදිව බලා ගන්න පුළුවන් වේවි. ඊළඟට මා බලාපොරොත්තු වෙන්නේ තුලා ලග්නයේ හිමි ඔබ ගැන කතා කරන්න. තුලා ලග්නයේ හිමි ඔබගේ සෙනසුරු ග්‍රහයා 4 වෙනි සහ 5 වෙනි අධිපති වී 6 වෙනි ගෝචරය වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන් තුලා ලග්නයට ඉතා සුබ ඵල දෙන ග්‍රහයෙකු වන සෙනසුරු උපජය ස්ථානයක් වූ 6 වෙනි ගමන් කිරීම ඔබට බොහෝ දුරට සුබ ඵල උදා කරන කාලයක් වේවි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයක්, ඒ වගේම සතුරන් පරාජය කළ හැකි කාලයක් වෙනවා. ලෙඩ රෝග තිබුණේ නම් ඒවායින් සුව ලැබෙන කාලයක් වෙනවා. දේපොළ දියුණු වන වාසනාවන්ත ප්‍රීතිමත් කාලයක් වේවි. දියුණුවට කටයුතු සැලසේ. සැපවත් කාලයක් වෙනවා. ඒ වගේම ධන ලාභ ලැබෙන කාලයක් වේවි. ගෙදර දොරට අවශ්‍ය බඩු බාහිර ආදී ලැබෙන කාලයක් වේවි. කරන කියන සියලු කටයුතු වලින්ම දියුණුව ලාභ ඇති කරන කාලයක් වේවි. යම් යම් බඩු බාහිර ආදී රැස් කර ගැනීමට ඉඩ ලැබෙන කාලයක් වේවි. තමාගේ නම හොඳවන සමාජයේ ප්‍රසිද්ධිය ඇති වෙන කාලයක් වේවි. සිත් ප්‍රීතියට හේතු වන වස්තු ලාභ ලැබෙන කාලයක් වේවි. සැප පහසුවට අවශ්‍ය ඇඳ පුටු ආදී ලැබෙන කාලයක් වේවි. තම තනි බලය පාමින් ගෙදර දොර තමාට අවශ්‍ය පරිදි පාලනය කරමින් වාසය කරන්න හැකි කාලයක් වේවි. තමාට සිතන වේලාවට ගමන් බිමන් යාමට හැකියාව ලැබෙන කාලයක් වේවි. ඔබේ කේන්ද්‍රයේ සමුග්‍රහයා 5 වෙනි, 6 වෙනි, 7 වෙනි හෝ 10 වෙනි නම් මේ සුබඵල තරම කඩ වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට තුලා ලග්න හිමියන්ට සෙනසුරු ඉතාමත් ප්‍රබල ලෙස සුබඵල ලබා දෙන ග්‍රහයෙක්. ඒ නිසා සෙනසුරු මහා දශා ගෙවනවා නම් හෝ සුබ ගුරු සිකුරු වැනි යහපත් දශා ගත කරන අයට මේ සුබ ප්‍රතිඵල වැඩි වශයෙන් අත්දකින්නට ලැබේවි. ඊළඟට අපි බලමු වෘශ්චික ලග්නයේ හිමි ඔබට මේ සෙනසුරු මාරුව බලපාන්නේ කෙසේද කියා. ඔබේ කේන්ද්‍රයේ 3 සහ 4 අධිපති සෙනසුරු ග්‍රහයා 5 වෙනි භාවයට තමයි ගෝචරය වෙන්නේ. පහසුවෙන් බේරුමක් කර ගැනීමට හැකිව තිබූ දේවල් තවදුරටත් අවුල් සහගත වෙන තත්ත්වයක් තමයි පේන්නේ තියෙන්නේ. දර්ශකයන්ට තරමක් විපත්ති ඇති කරන කාලයක් බව පේනවා. විශේෂයෙන් තම දරුවෙකු සම්බන්ධයෙන් සිත්ඇවුලක් ඇති වීමට පුළුවන්. ගැබිනි මව්වරුන්ට නම් යම් කරදර වලට මුහුණ පාන්නට සිදු වෙන්න පුළුවන්. වැඩිහිටි දරුවන්ගේ පදිංචිය සම්බන්ධයෙන් කරදර වීමටත් සිදු වෙන්න පුළුවන්. දරුවෙකුගේ පදිංචිය සම්බන්ධයෙන් කරදර ඇති කරන බවක් පේන්න තියෙනවා. ඒ වගේම දරු ශිෂ්‍යයන් සඳහා අධික වියදම් දැරීමට සිදුවන කාලයක් වේවි. වැඩිමල් දරුවාට හෝ ශිෂ්‍යයාට මේ කරදර වැඩිපුර ගෙන දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ආදර බන්ධන පවත්වන අයට ඒ සම්බන්ධව වැඩිහිටියන්ගේ බාධා ඇති වෙන්න පුළුවන්. බොහෝ විට වැඩිහිටි අය සමග ආදර බන්ධන තමාට වඩා වයසින් වැඩි අය සමග ආදර බන්ධන ඇති වෙන කාලයක් වේවි මේ කාලය. ගෘහ ජීවිතය සම්බන්ධව නොයෙකුත් සුගැටලු මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දේශපාලනයේ යෙදෙන අයටත් තරමක් මහජන විරෝධතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. රේස් සූදු වල යෙදෙන අයටත් ඒවාට අයහපත් කාලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබේ කේන්ද්‍රයේ සඳුග්‍රහයා 10 වෙනි හෝ 5 වෙනි හෝ 6 වෙනි නම් ඔබ වැඩිදුරටත් ඔබේ කේන්ද්‍රයේ පෞලි ජ්‍යොතිෂ වේදිකය හරහා පරීක්ෂා කරවගෙන අදාළ වත්පිළිවෙති දෙන්න කියලා මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මා දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධනු ලග්නයේ හිමි ඔබ ගැනයි. ධනු ලග්නයේ හිමි ඔබගේ 2 සහ 3 අධිපති 4 වන භාවයට ගෝචරය වෙන්නේ.
ඉතින් මේ හතරවන භාවය සුඛස්ථානය කියලා හඳුන්වනවා. මේ කාලය තුල ඔබේ ශරීර සනීපය සම්බන්ධයෙන් තරමක් කරදර ඇති වෙනවා. වේදනාවට ලැබුණු සැප පහසු වාහන වල යම් කරදරමය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සැප පහසුකම් අඩුවන බවක් දැනෙන කාලයක් වෙනවා. භාර්යාවගෙන් හෝ ස්වාමියෙක්ගෙන් තරමක් ඈත් වෙන්න කරුණු සිද්ධ වෙන්න පුළුවන්. සමාජයේ තමාට තිබුණු හොඳ නාමය සහ ප්‍රසිද්ධිය ටිකක් පහත වෙන්න වගේ දැනෙන්න පුළුවන්. මේ කාලය තුල මුණ ගැහෙන අය ඒ තරම් ආශ්‍රයයට යොමු වන අයගෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. ඒ වගේම තමාගේ මවට හෝ මව්පක්ෂයේ ඥාතීන්ට තරමක් කරදර අපල ඇති කරන කාලයක් වෙනවා. තමාගේ ගෙදර දොර අබලන් වී යාමට හෝ ජල විපත් වෙන දේ නිසා ගෙදර දොරට යම් හානි සිදු වෙන්න පුළුවන් කාලයක් වේවි. එසේම වෙහෙස ඇති සතුටක් නැති ගමන් විමන් යාමට සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට නිෂ්ඵල දේපල සම්බන්ධයෙන් ආරවුල් නඩුවක ඇතිවීමට පුළුවන් කාලයක්. මේ කාලේ ස්ථාන හෝ තනතුරු මාරු කර ගැනීම තමාට අවාසියට හේතු වෙන්න පුළුවන්. තරමක් කම්මැලි ගති මතු කරන කාලයක් වේවි. වගා කටයුතු වේදනාවට ජල විපත් වෙන දෙයින් පාඩු අවහිරතාවක් වෙන්න පුළුවන්. වාහන හිමියයට නිතරම අලුත් වැඩියා කිරීම සඳහා මුදල් වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට විශ්වබලදායක කාලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ උපතේදී චන්ද්‍රයා 4 වැන්නේ හෝ 5 වැන්නේ හෝ 9 වැන්නේ පිහිටා තිබෙනවා නම් ඔබ ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඊළඟට මා බලාපොරොත්තු වෙන්නේ මකර ලග්නයේ හිමි ඔබ ගැන කතා කරන්න. මේ සෙනසුරු මාරුව මාර කලින් කිව්වා වගේ ලග්න කීපයකට සුම්පල උදා කරන්නේ ඒන් එකක් තමයි මේ මකර ලග්නය. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති සහ දෙවැන්නාධිපති වන්නේ සෙනසුරු ග්‍රහයා. මේ සෙනසුරු ග්‍රහයා තුන්වන භාවයට ප්‍රවිෂ්ඨ වීම ඉතා යහපත් කාලයක් උදා කරන බව තමයි අපට පෙන්වන්න තියෙන්නේ. ධනලාභ ඇති වෙන ලාභ ලැබෙන සැප ලැබෙන කාලයක් වෙනවා. සිත් ප්‍රීතිය ඇති කරන කාලයක් වෙනවා. දියුණුවන කටයුතු සැලසෙන කාලයක් වෙනවා. ශරීර සනීපය දියුණු වන සෞඛ්‍ය යහපත් අතර හැරෙන කාලයක්. කරගෙන යන බොහෝ කටයුතු සාර්ථක වෙන කාලයක්. අමුතුවෙන් ආරම්භ කරන කටයුතු දියුණුවට පත් වෙන කාලයක් වේවි. තමාගේ තත්ත්වය උසස් වන කාලයක් වේවි. සතුරන්ගෙන් ජය ලැබෙන තම බලය වැඩි වෙන කාලයක් වේවි. අයිතිවාසිකම් මෙන්ම දීපල ලාභ ලැබෙන කාලයක් වේවි. උසස් අය හා ආශ්‍රය ඇති වෙන කාලයක් වෙනවා. උසස් අයගෙන් උපකාර ලැබෙන කාලයක් වේවි. අසනීප වලින් සුවය ලැබෙනවා. නොයෙක් ද්‍රව්‍ය ලාභ ලැබෙන කාලයක්. වලට හෝ මංගල්‍ය ගමන් විමන් වලට ආරාධනා ලැබෙන කාලයක් වේවි. ලොකු ලාභ ලැබෙන කාලයක් වෙනවා. තම නම හොඳවන නම්බුව ලැබෙන කාලයක් වෙනවා. රැකියාවෙන් හෝ සමාජයේ තම තත්ත්වය උසස් වන කාලයක් වේවි. දියුණුව සඳහා කරගෙන යන කටයුතු තව තවත් විශාල වෙනවා. අලුත් හිත මිතුරන් ඇති වෙන කාලයක් වේවි. පවුලේ සමාජිකයන් වැඩි වෙන, පවුලේ දියුණුව වැඩි වෙන කාලයක් වේවි. වගා කටයුතු කරන අයට, හස්ත කර්මාන්ත කරන අයට ඉතා යහපත් කාලයක් වේවි. දේශපාලනයේ යෙදෙන අයට ජනප්‍රසාදය ඇති වෙන චතුර කතාවන් පවත්වන්න පුළුවන් කාලයක් වේවි. ඒ නිසා තමාව මහජනයා ඉතා ඉහළ ලෙස පිළිගන්නා කාලයක් වේවි. ලේඛකයින්ට තමාගේ ප්‍රසිද්ධිය ඇතිවන්නා වූ කාලයක්. දෙන ගන්නා දූදරුවන්ට ඉතා යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි කාලයක් වේවි. කලින් හමු නොවූ හිතවත් ඥාතීන් සමග ආශ්‍රයයට වැටෙන කාලයක් වේවි. වැඩිහිටියන්ගෙන් දේපල උරුම හැකි කාලයක් වේවි. පවුලයට දරු ලාභ ලැබෙන ඉතා වාසනාවන්ත කාලයක් වේවි. ඒ හින්දා අපිට මකර ලග්නයට ශුභඵලදායක හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කුම්භ ලග්නයේ හිමි ඔබ ගැන. කුම්භ ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සහ 12 වෙනි අධිපති වෙන සෙනසුරු ග්‍රහයා දෙවන භාවයට සම්ප්‍රාප්ත වෙන්නේ. පසුගිය වසර දෙකමාර තුල මෙම කුම්භ ලග්නීයන් ඒ රාශියේ මැද භාගය ගෙවුවා. ඉතින් බොහෝ පීඩාකාරී කාලයක් ගෙවුවා. හිසට මහා වරක් දෙන කාලයක්. දැන් මේ හිසේ තිබුණු බර ක්‍රමයෙන් අඩු වී යන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ ඒ රාශියේ අග භාගයට තමයි යොමු දැන් ප්‍රවිෂ්ඨ වෙන්නේ. තවදුරටත් ඔබට තරමක් සෞඛ්‍යමය පීඩා ආදී දේවල් ටිකක් විඳින්න සිද්ධ වෙනවා.
ඒ වගේම දැන් මේ හිස මත සිටි සෙනසුරු දැන් ඔබේ හිස මතින් බැහැලා කර මතට පැමිණ කාලයක්. ඉතින් ඉදිරි වර්ෂ දෙකමාර තුල මේ විරාෂ්ට්‍ර කම්පලයේ අගභාගය ඔබට නිමා කරගන්න පුළුවන් වේවි. ලග්නාධිපති සෙනසුරු සමහර පොත්වල සඳහන් වෙනවා මේ ධනස්ථානයේ පැමිණීම යහපත් කියලා. ඉතින් මේක අපිට බොහෝ වෙලාවට යහපතට දක්වන්න පුළුවන්. මොකද මීන රාශියට සෙනසුරු සම්ප්‍රාප්ත වෙන්නේ ඉතින් මේ ගුරුගේ රාශියක් ලග්නාධිපති වශයෙන් කුම්භ ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහයා දැඩි ලෙස අපල ඇති කරන්නේ නැහැ. මේ රාශියකට ඔබට බොහොම ශක්තිමත් මුණ දෙන්න පුළුවන් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. තව වර්ෂ දෙකමාරක් යනතුරු මේ රාෂ්ට්‍ර කපල ඔබට යම් තාක්ෂයට යම් වශයෙන් දැනේවි. විශේෂයෙන් මුහුණේ හෝ දත්වල යම් ගැටලු ආබාධ ඇති කරන්න පුළුවන්. අධික ලෙස වියදම් ඇති කරවන්න පුළුවන්. සතුරු පීඩා ධන හානි වැනි කරදරත් යන්තමත් වෙන්න පුළුවන්. හැබැයි මේ අපි ඔබ ගත කරන්නේ සුබ ග්‍රහ දශාවක් සිකුරු ගුරු ආදී යහපත් ග්‍රහ දශාවක් නම් ඔබට මේ සුබ ඵල මේ අසුබ ඵල මගහැරලා යහපත් කාර්යයක් වේවි. ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 7 වෙනි හෝ ලග්නයේ හෝ දෙවැන්නේ සිටිනම් ඔබ ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කර බලා අදාළ වත් පිළිවෙලෙහි යෙදිය යුතුයි. ඊළඟට අවසාන වශයෙන් අපි බලමු මීන ලග්න හිමි ඔබ ගැන. මීන ලග්න හිමි ඔබගේ සෙනසුරු 11 වෙනාධිපති සහ 12 වෙනාධිපති වී ලග්න භාවයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ජල රාශියක් වූ මීන රාශියට සෙනසුරු පැමිණීම නිසා ඉදිරි වර්ෂ දෙකමාර මේ ඒ රාශියේ මැද භාගයේ තමයි මීන ලග්න හිමියන් ගෙවන්නේ. ඉතින් බොහෝ විට සෞඛ්‍යමය වශයෙන් ගැටලු සාගත කාලයක් වෙනවා. වැඩිහිටි මීන ලග්න හිමියන් නම් තමාගේ රෝගාබාධවලදී ඒවා නොසලකා ඉන්නේ නැතුව ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න. වැඩිහිටි මීන ලග්න හිමියන් වඩාත් තමන්ගේ සෞඛ්‍ය ප්‍රවේශම් විය යුතුයි. ඉගෙන ගන්න අවශ්‍ය වයසේ ඉන්න මීන ලග්න හිමි දරුවන් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට වඩා වෙනදාට වඩා උනන්දු විය යුතුයි. මොකද ගොඩක් උත්සාහයෙන් කටයුතු කරන තරමට තමයි ඔබට මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ටිකක් තරමක් චිත්ත පීඩා ඇති කරන කාලයක් වෙනවා. මේ කාලය ආශ්‍රය කරන හිතවතුන්ට තමාව ටිකක් අප්‍රිය වෙන කාලයක් බවට පත් වෙනවා. උසස් අයගෙන් සහ නීතියෙන් තමාට විපත්ති කරදර ඇති වෙන්න පුළුවන්. නඩු හබවට නොයා යුතු කාලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ස්ථාන වෙනස් වීමට ඉඩ තියෙනවා. වැඩිහිටි ඥාතීන්ට අපල පෙන්වන ලබන කාලයක්. මේ නිසා තවදුරටත් මීන ලග්න හිමියන් මේ අවුරුදු දෙකමාර තුළ බොහෝ ප්‍රවේශමෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. උපතේදී ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 වෙන්නේ ලග්නයේ හෝ දෙවැන්නේ හෝ 6 වෙන්නේ නම් ඔබ කේන්ද්‍රයේ බලා අවශ්‍ය වර්ධන වෙද්දී යෙදිය යුතුයි. දැන් මා ඔබට ලග්න 12 සම්බන්ධයෙන් මේ සෙනසුරු පලාපල ගෙනහැර දැක්වුවා. අපි දැන් මේ කතා කරමු සමහර ලග්න වලට යම් අශුභතා පේන්න තිබුණා. පොදුවේ ගත් කල මා ඔබට කියන්නේ දැන් මේ සෙනසුරු මහා දශා පාප දශා ගෙවනවා නම් ඔබ මේ සෙනසුරු මහා දශාවේ ඇති වෙන ගෝචර වශයෙන් නැති වෙන ඒ රාෂ්ට්‍රක අපල මතහරවා ගන්න නම් විශේෂ වශයෙන්ම සෙනසුරාදා දිනවල උදේ ඔබ ආහාර ගැනීමට පෙර උදේ 7ක් අතර කාලය තුල එළඟි තෙල් මිශ්‍රව කිරිබතක් හදලා කපුරු දාණය දීම සුදුසුයි. ඒ වගේම සෙනසුරාදා දිනවල බොහෝ වෙලාවට ඔය ආබාධිත වැඩිහිටි අය තෝරාගෙන ඔවුන් සඳහා යම් දාන වේලක් පරිත්‍යාග කරනවා නම් මේ සෙනසුරාදා ඔබට බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්. ඒ වගේම සෙනසුරාදා දිනේ රාත්‍රී 8ට මේ විෂ්ණු දෙවියන් සඳහා පහනක් පත්තු කිරීමෙන් මේ ඔබේ සෙනසුරාදා යම් තාක්ෂණයට මගහරවා ගන්න පුළුවන්. මේ වගේ පොදු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් විශේෂයෙන්ම මේ ඔබේ
කුසල් පැත්ත වඩවා ගැනීමෙන් පාප ක්‍රියාවෙන්හි යෙදෙන්නේ නැතුව ඔබ යහපත් ක්‍රියාවන් යෙදෙමින් ඔබේ මේ කාලය ගත කළ යුතුයි. මොකද යහපත් ලෙස කාලය ගත කරන අයට සෙනසුරුගෙන් පීඩා ඇති වෙන්නේ නැහැ. සෙනසුරුගෙන් බොහෝ විට පීඩා ඇති වෙන්නේ දුෂ්චරිතයේ යෙදෙන අයට. ඒ නිසා ඔබ මේ කාලය තුළ ඔබේ සිල්වත් බව ආරක්ෂා කරගෙන සිටියොත් ඔබට බොහෝ අපල වලින් මිදෙන්න පුළුවන් කියලා මම ඔබට කියා හිටිනවා. ඒ වගේම මේ සෙනසුරු අපල නිසා බොහෝ වෙලාවට ඇති කරන්නේ බොහෝ අදලාට ඇති කරන්නේ චිත්ත පීඩා ඇති කරනවා, මානසික ව්‍යාකූලතා ඇති කරනවා. ඉතින් මේ වයින් අත්මිදෙන්න ඔබ හැකි පමණ පුණ්‍ය කටයුතු දෙන්න හැකි අවස්ථාවලදී මෝර පීඨ සත්‍යයනය කරන්න, ශ්‍රවණය කරන්න හැකිතරම් කුසල් වඩන්න විට ඔබේ මේ අපල ඔබට සම්මය කරගන්න හැකියි. එහෙනම් ඉදිරි දිනවල නැවත හමු වී බලමු.